third year undergraduate from the Department of Business Management, Faculty of Business Studies and Finance at Wayanad University of Sri Lanka. I was the leader of our group assignment for the Management Information System subject. We successfully completed our group assignment on time, and this achievement was possible because of the great support and teamwork of my group members. I would like to express my sincere thanks to all of my friends for their hard work, cooperation, and dedication throughout this group assignment. Now, we will so have a group assignment. Please have a look it. Thank you very much. Hello everyone, we are a group of 15 students visit AAA Insurance Lanka Limited located on Hatipura Road, Kullapitiya as a part of our management information system. Now, coming to the point, the main purpose of our visit is to collect the information through an interview this branch manager Mr. Chamindra Pushpakumara and business development manager Mr. Jayanta Rajakarna for our assignment. We hope to understand how the organization uses information system to support business processes, decision making and strategy. Don't you know what are the contents are? Here it is. First, introduction. Then, system application and support for the operations. Third one, efficiency, competitiveness and customer service. Then, implementation and management challenges. Last one, future and skill development. So that's it. Now let's begin the interview. Management Information System is a ER. Management Information System එක කියලා කියන්නේ අපේ ඇත්තම activity tracker කියන එකයි MyPost කියන එක තමයි අපි use කරන්නේ. MyPost. හරි. MyPost එකයි activity tracker කියන එකයි use කරනවා. හැබැයි ඔය දෙකම develop කරලා තව මාසයක එක නොවැම්බර් end වෙද්දී අපි අලුත්ම මේ එකක් use කරනවා. අලුත් මාරු කරනවා. November ending එකට. November ending. ඒක එතකොට දැන් process එකේ ඉන්නවා. මොකද ඒකෙදි වෙන්නේ ඇත්තෙන්ම දැන් කවුරු හරි අපි එක්කෙනෙක්ව තෝරා ගත්තා නම් ප්‍රොස්පෙක්ට් කෙනෙක් විදිහට තෝරා ගත්තා නම් එයාගේ එන්ඩ් එක දක්වා මේ ක්‍රියාවලිය යන්නේ කොහොමදයි කියන එක පිළිබඳව තමයි අපි ඒක වෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් මම හිතන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයාව මම තෝරගත්තා නම් ඔයාව මම ඉස්සරහට එක්කලා මොකක් හරි කතාවක් දාගත්තා නම් ඊට පස්සේ ඔයාව මම දිගටම ෆලෝ කරාද ඔයාට මොන වගේ සොලියුෂන්ස් දුන්නේ ඔයා කොහොමද අපිත් එක්ක එන්නේ අන්න ඒ ඔක්කොම ටික කතා හරි පැහැදිලිද එහෙම සිස්ටම් එකක් ඉස්සරහට එනවා ඒකෝට ඒකම තමයි දැන් ඒ වගේම ඔයාලා ක්ලික් ගන්න ක්ලේම්ස් කොහොමද ඒ වගේ ටිකක් ඔක්කොම ඉන්ෆෝමේෂන්ස් එනවා ඔයාලා අපිට මේක ගොඩක්ම වැදගත් වෙලා තියෙන්නේ මනුස්සයොත් එක්ක නම් මේ ගනුදෙනු කරන්නේ මුලින්ම ඔන්න මේ ඔයත් එක්කලා අපි එන්ගේජ් වෙනවා. ඊට පස්සේ ආ බඳිනවා. බැඳලා පස්සේ ඔන්න හස්බන්ඩ් එක්කලා එකතු වෙද්දී දැන් ඒක තව අවදානමක් වැඩි වෙනවා. ඊට පස්සේ ආයෙත් තව ප්ලෑන් එකක් දෙනවා. ඊට පස්සේ බබෙක් හම්බ වෙනවා. ඒකට එයාට තව ප්ලෑන් එකක් දෙනවා. ආයෙ බබෙක් හම්බ වෙනවා. එයාට ප්ලෑන් එකක් දෙනවා. හරි. ඔයාට තුරේදී වෙන හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් දෙනවා. හෙල්ත් ප්ලෑන් එකක් දෙනවා. ඉතින් අර මිනිස්සෙක්ව අපිට ගත්තට පස්සේ එයාත් එක්කලා මේ කන මකුළු දල වගේ මේ ව්‍යායාම යනවා ගන්න. පැහැදිලිද? How do the system support daily operations? Daily operations කොහොමද සිස්ටම් එක? කොහොමද help කරන්නේ? support වෙලා තියෙන daily operations වලට. ඉතින් daily operations වල කියන්නේ දැන් ඔය අපේ දැන් සිස්ටම් එකක් තියෙනවනේ. හරිද? ඒතකොට daily දැන් අපි මේකේ මොනවද දැන් අපේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 100කට වඩා branches තියෙනවා. හරි ඔය ඔක්කොම ඔපරේට් කරන එක තැනක ඉන්නේ. එතකොට අපි මොනවද කෙරුවේ? අද අපි ප්‍රොස්පෙක්ට් වල කී දෙනෙක් හම්බුණාද? අපි කී දෙනෙක්ව අපි දැන් අර ඇක්ටිවිටි ට්‍රැකර් එකට දාපුවාම අද ප්‍රොස්පෙක්ට්ස්ලා මෙච්චරක් හොයාගත්තා. මෙච්චරක් අපොයින්ට්මන්ට්ස් ගත්තා. මෙච්චරක් මේ ප්‍රසන්ටේෂන් කරා. මෙච්චරක් ක්ලෝස් කරා. කියන එක මොනිටර් වෙනවා. ඔටෝමැටිකලි මොනිටර් වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ මෙතන වේස්ට් වෙන කෑම තියෙනව නේද? අපි දැන් අපේ කට්ටිය ඇවිල්ලා කෑම කනවනේ. කෑම කාලා දාපුවාම ඉඳුර වෙනව දානවනේ. අර වෙනව දානවා. අපි දවස් ගානේ අපේ වේස්ට් එක කෑම තමයි වලට කරනවා. يعني ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි කොච්චර ඉතුරු කරන්න ඕනද කියන එක වෙන්නේ. පැහැදිලිද ඒක තමයි. ඒක අපි එහෙම වයින් ඕනේ නැහැ. හැබැයි ඒක එහෙම කරන්න ගත්තට පස්සේ අර අපේ කට්ටිය මේ ඉතුරු කරන්නේ නැතුව කන්න පුරුදු වෙනවා. Integration and AIS system. ඒ කියන්නේ මොකද්ද මේ IT Integration. IT නැත්නම් අපිට මුකුත් බෑ. හරිද? මේක තනි කරම IT තමයි. හරි.
කොහොම කිව්වත් මම ඒකනේ කිව්වේ අපිට හැම මේකක් මොකද්ද හැම මේ ඉන්සිඩන්ට් එකක්ම අපිට ඔපචුනිටි එකක් කියලා කිව්වේ ඒකනේ. හරි ඒ ඔපචුනිටි එක ආවේ මොනවද මේ IT එකෙන්. අද IT නැත්තම් අපි මොනවද කරන්න පුළුවන්? මොකොත්ම කරන්න බෑ. මේක සම්පූර්ණ සපෝට් කරන IT එක. හරි අපිට වෙනම බ්‍රාන්ච් එකක් තියෙනවා IT බ්‍රාන්ච් එක. මේක අපේ මේක perform කරගෙන යන්න මේක develop කරගන්න IT වලින් වෙනම බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒකවල claims වලින් වෙනම බ්‍රාන්ච් එකක් තියෙනවා. එතකොට daily මේ අපේ යන system එක බලන්න වෙනම බ්‍රාන්ච් එකක් තියෙනවා. හරිද? sales වලට වෙනම බ්‍රාන්ච් එකක් තියෙනවා. එතකොට මේ trainings වලට වෙනම බ්‍රාන්ච් එකක් තියෙනවා. ඔය හැම එකක්ම වෙනම තියෙනවා. හරි. ඒක කම්පැනි එකක් වුණාම මේක කම්පැනි වල සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේක solvency margin කියන එක හදලා දෙනවද ඔයාලා? හරි. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් වෙලා අපි බංකොලොත් වුණොත් එහෙම මොනවා හරි වුණොත් එහෙම කස්ටමර්ස්ලාට අපිට ගෙවන්න පුළුවන් වෙන ප්‍රමාණය ග්‍රෝසියර වත්තම කියලා එක අහලා දෙනවා. හරි. ඒක අපේ සාමාන්‍ය 500කට වඩා වැඩි. හරි. අපේ තමයි වැඩි වුණොත් මේ ග්‍රෝසියර වත්තමක් වෙන්නේ. ඒක ඔයාලා අපේ මේ මොනවාද මේක බලලා වත් ඇනුවල් රිපෝට් බලලා ගන්න. හරි. මේ සඳහා MIS තබන දත්ත වාර්තා මම දැන් කියලා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපිට සැලසුම් කරණය කරගන්න මොනවාද අපිට වෙන ෆෝල්ට්ස් කියන එකනේ අපිට ඉස්සෙල්ලාම ඕනේ. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි දැන් අපි දැන් ඇත්තම තියෙනවා MyForce කියලා සිස්ටම් එකක් තියෙනවා. අපේ දැන් ඇක්ටිවිටි ට්‍රැකර් කියලා එකක් අපි මේන්ටේන් කරනවා. ඒතකොට මේ මේන්ටේන් කරන එක තුල අපිට ඩේලි ප්‍රොසෙස් එක අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අද ලංකාවේ කී දෙනෙක් ප්‍රසන්ටේෂන් කරාද? අද ලංකාවේ කී දෙනෙක් ප්‍රොස්පෙක්ටිං කරාද? අද ලංකාවේ කී දෙනෙක් එතකොට මේ ක්ලෝස් කරාද බිස්නස්? හරි. අද ක්ලේම්ස් කීයක් ආවද? ඒවා ඩේලි මොනිටර් වෙනවා. ඔය සිස්ටම් එක අපි තව මාස දෙකක් ඇතුළත. ඒ කියන්නේ නොවැම්බර් එන්ඩ් වෙද්දී අනිවාර්යයෙන්ම මේ කියන්නේ එක සිස්ටම් එකකට ගන්නවා. එතකොට හොඳ MIS සිස්ටම් එකක් ඇත්තටම හැදෙනවා. දැනට තියෙනවට වඩා හොඳ මොඩර්න් ටෙක්නොලොජි එක යූස් කරලා එකක් හැදෙනවා. ඒකට සාමාන්‍යයෙන් කාගේ හරි දත්තයක් අපිට ආවට පස්සේ එන්ඩ් රිසල්ට් එක දක්වා මොකද උනේ කියන එක පිළිබඳව අපිට බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි අපේ දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපේ ඉන්න ෆස්ට් ක්ලාස් කස්ටමර්ස්ලා කියලා. කියන්නේ අපිට දැන් වැඩිපුර ලොකු ප්‍රීමියම් එකක් දාලා ලොකු අවදානමක් අරන් ඉන්න කස්ටමර්ස්ලා ඉන්නවනේ. අපි ඒගොල්ලන්ට ප්‍රයොරිටි එකක් දෙනවා. හරි. ඒතකොට ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙනවද ඩොක් 990 කියලා අහලා තියෙනවද? ෆ්ලෑෂ් ඇප් එක ගැන අහලා තියෙනවද? නෑ. හරි. ඒ කියන්නේ ගෙදර ඉඳගෙන අපේ ක්ලයන්ට්ස්ලාට තියෙන ලොකු වරප්‍රසාදයක් තමයි ගෙදර ඉඳගෙන ඒගොල්ලන්ට කන්සල්ටේෂන් කරගන්න පුළුවන්. කියන්නේ මොකක් හරි අසනීපයක් හදලා කියනවා මේ රෑ 10 මාර්කෙට 10 මාර්ට හදුනට පස්සේ අපි දැන් මොකද කරන්න ඕනේ? අපි ડોක්ටර් කෙනෙක් බලන්න යන්න එපා නේ. හැබැයි ගෙදර ඉඳගෙන අපිට වීඩියෝ කෝල් එකක් කරා ඒ ඔපචුනිටි එක ගන්න පුළුවන් නම් හොඳ නේද? එතකොට එහෙම අරගෙන ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අපිට මොකක් හරි එකක් කරා ගෙදරටම බේක් එක ගෙන්න ගන්න විදිය සැලසුමක් වුණොත් හොඳද? අනේ ඒවා ටික තියෙනවා කියලා. අනේ එහෙම සැලසුම් තියෙනවා. ඒවා ඉන්ට්‍රොඩියුස් කරන එක තමයි ඇත්තම අපේ ජොබ් එක. My solution gives AA insurance to competitive advantage over insurance company. තරකාරිතන වාසියක් විදිහට තමයි දකින්නේ. ඒ කියන්නේ ඒකට අපි හැමතිස්සෙම බලන්නේ අපේ මිනිස්යන්ව දැනුවත් කරන්න. ඒ කියන්නේ මොඩර්න් ටෙක්නොලොජි එක යූස් කරන්නේ කොහොමද? මේ කොහොමද මේගොල්ලන්ව එඩියුකේටඩ් කරන්නේ කියන එක. ඒ එඩියුකේට් වුණොත් විතරයි අපි හැමදාම කරගන්න පුළුවන්. අනිත් කට්ටියට වඩා අපි ඒකයි කියනවා. වම් කැම්පස් එකත් එක්කලා මොයි එකක් ගහලා අපි ඩිග්‍රී හෝල්ඩර්ස්ලා හදන්නේ ඇයි? හොඳ මනුස්සයෝ සෙට් එකක් පාර්ථ දාන්නේ. හරි ඒක නිසා තමයි දැන් අර තරඟකාරී සමාගම් වලින් අපි ඕල්ටර්නේට් channel එකකට අපි රෙක්රූට් කරන්නේ. Key challenges AA insurance face on applying MAs related to the cost, adapting to the new technologies. Staff training. new challenges කියලා කියන්නේ challenges නේ අහන්නේ නේද? මම අර මුලින්ම කිව්වේ අපිට තියෙන ලොකුම challenge එක අපේ කට්ටිය. ඉතින් අපේ අර channels දෙකක් තියෙනවනේ තව. ඒ කියන්නේ මොනවාද වෙන ඉන්ෂුරන්ස් කම්පැනිස් අපිට challenge එකක් නෙමෙයි. හේතුව මොකද අපි හරියට client
විස්තර කරා නම් මෙන්න මේකයි වෙන්නේ කියන එක අපිට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේම කට්ටිය ගිහිල්ලා මේ යාව දැහ ගන්න ඕන වුණොත් අන්න ඒක තමයි අපිට තියෙන චැලෙන්ජ් එක. ඒ කියන්නේ බැංක් ඇෂුරන්ස් එකයි ඕල්ටර්නේට් channel එකයි තමයි අපිට තියෙන channel එක. නැත්නම් අපේ මේකේම වැඩ කරන අනිත් කවුන්සල්ස් වෙන්න පුළුවන් සමහරවිට. මමත් යනවා මෙයා ගාවට, මෙයාත් යනවා මෙයා ගාවට, අරයත් යනවා මෙයා ගාවට. ඒතර මෙයාට තෝරගන්න බෑ කාගෙන්ද මේ වැඩේ ගන්න කියලා. ඒ සිස්ටම් එකත් අන්න අර මේ ඩිසිෂන්ස් වලට ඒ සිස්ටම් එකක් ආපුවම ඒකත් හොඳයි. මොකද මෙයාව ඉස්සල්ලාම විසිට් කරේ කවුද කියලා බලලා ඉවරලා එයාට ප්‍රමුඛත්වය දෙන්න පුළුවන්. තේරුණාද මම කිව්වේ? Insurance and finance information systems effectively work කරන බටරික් knowledge හරි මොකක්ද technical skills තියෙන මොකක්ද ඔයාලා අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා විදිහට අපිත් එක්කලා වැඩ කරොත් එහෙම ඔයාලට තියෙන ලොකුම ඔපචුනිටි එක තමයි ඔයාලා ග්‍රැජුවේට්ලා වෙද්දී ඒ ඔයාලගේ කන්වර්සේෂන් එකෙන් පස්සේ මේ කම්පැනි එකේ මෙච්චර කාලයක් වැඩ කරා කියලා කියන සර්විස් ලෙටර් එකම කොච්චර වටීද? මල්ටිනේෂනල් කම්පැනි එකක රටවල් 18ක් තියෙනවනේ. AIA ඕස්ට්‍රේලියාව වලට කොච්චර වටීද ඒක? හරි. AIA ස්විට්සර්ලන්ඩ් වලට කොච්චර වටීද ඒක? නිව්සීලන්ඩ් වලට කොච්චර වටීද ඒක? චයිනා වලට කොච්චර වටීද? හරි. එතකොට දැන් මේ කම්පැනි එකෙන් අරන් යන සර්විස් ලෙටර් එකත් එක්කලා ඔයාලට ඒ මේ රටක ජොබ් එකකට ඇප්ලයි කරද්දී කොහොමද කියවන්නේ? ලෝකේ විකුණන්න අමාරුම මේ ප්‍රොඩක්ට් එක තමයි ඉන්ෂුරන්ස්. ඒක අමාරුම ප්‍රොඩක්ට් එක විකුණන කම්පැනි මේ මොනසෙක් වුණාම ලේසිනම් මේ මොනවා කරතාවයක් ගන්න. තේරෙනවද හරි? ඉතින් මේක අන්ඩර් ග්‍රැජුවේට්ස්ලාට මාරු මේක. මම ඒකයි කිව්වේ ඔයාලා පාර්ට් ටයිම් මේක වැඩ කරන්න බලන්න. හරි මොකක් හරි කරාට කමක් නැහැ. නමුත් මේකේ කරපුවම තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි මේක පැසිව් ඉන්කම් එකක් එන්නේ. අපි ක්ලයන්ට්ස්ලා 100ක් හදාගත්තොත් ඒ 100ෙන් අපිට එනවා අවුරුදු 10ක් යනකම් කීය හරි එනවා. දැන් මම අපිට දැන් කොරෝනා ආවා. කොරෝනා අපේ වෙලාවෙදි වැඩ කරන්න බෑනේ. අපිට ගෙවල් දොරවල් වල හිටියේ. හැබැයි හිටියට අපේ ආදායම නැති වුණා. ඒ අපේ ආදායම ආවද ඒකට? මොකක් වුණත් එනවා. මම හැම ඉන්සිඩන්ට් එකක්ම ඔපචුනිටි එකක් විදිහට දකින්න. මෙච්චර කාලයක් මේක ඔයාලා යූස් කරේ වියදමට නම් දැන් මොකටද යූස් කරන්න ඕනේ? ආදායම. වෙඩින් එකක් ආවොත් ඒක ආදායමද වියදමක්ද? වියදමක්නේ. හැබැයි දැන් ඔයාලා දැන් වෙඩින් එකට ගියොත් මොකද වෙන්නේ? මාත් එක්ක මෙතන වැඩ කරන්න පටන් ගත්තොත් එහෙම දුවේ දැන් මොකද කරන්නේ? මම අයියයි ඒක වැඩ කරන්නේ. මොනවද කරන්නේ? මම දැන් පිටරට ඉන්න කට්ටියට පෙන්ෂන් ප්ලෑන් ඉන්ට්‍රොඩියුස් කරනවා. අර අපිත් දුවෙක් ඉන්නවා කුවේට් වල බැයිද දන්නේ නේද? කියලා ඇහුවොත් එපා කියන්නේද? එතන මම এডুকেෂන් ප්ලෑන් ඉන්ට්‍රොඩියුස් කරනවා. ඒක තමයි කරන්නේ. ආවොත් එක ගියොත් වචන. නේ? ඒක අහලා බලන්න. ආවොත් එහෙම නැත්තම් ඒත් එහෙම. අර ගන්න chance එකක් දුන්නට තොරතුරු ටිකක් ගන්න. ඒ වගේම සර් කියපු ගොඩක් තොරතුරු අපිට assignment එක කරගන්න ගොඩක් උදව් වෙනවා. ගොඩක් ස්තුතියි අවස්ථාවක්. In our management information system about AI insurance, we learned that the company uses information system to manage customer data efficiently. How the system help improve decision making, speed up processes and provide better customer service. Thank you for our Department of Business Management for a wonderful opportunity for us, and thank you AI Insurance Lanka Limited for accept our request. Thank you.